පොලී කාර්යයනේ. මම වීඩියෝ එකේ මම අපේ ගානේ ඉන්න හේරම කරගෙන යනවා. මං අල්ලගන්න හිටියේ. ඒ මොකටද? මං අල්ලගන්න හිටියේ දැන් මාසයක් ගෙඩිලා. කොහොම මගේ පොලිස් සල්ලි? ඈ? කෝ ගිය මාසේ පොලිස් සල්ලි? හවස ගෙනල්ලා දෙන්න. හවස උඹ දැන් හවස කියලා කී පාරක් කිව්වද? අද හවස ගෙනල්ලා දෙන්න. අද හවස බහපන් බයිසිකලෙන් දුඹට. බහපන් බයිසිකලෙන් දුඹට. මල්ලි මේ ඒ බයිලා වලින් මට වැඩක් නැහැ. මට සල්ලි ඕන. සල්ලි ඕනේ වෙලා ඉච්චරයි කියන්නේ හැන්දෑවටකන් සල්ලි ඕන නැත්තම් දීපන් සරමයි ෂර්ට් එකයි සල්ලි දීලා සරමයි ෂර්ට් එකයි හැන්දෑ අරන් ඵලයක් අච්චයි මාත්‍යා ආස්තලා සල්ලි කරලා දෙන්නම් මේ ඒ බයිල වලින් මට හරියන්නේ නැහැ දැන් ඔබ ගිය මාසෙත් ඒ බයිලනේ ගැහැව්වේ කලෝපිය සරම කලෝපන් අනේ මහත්තයෝ මේ මට එව්ව වැඩක් නැහැ කලෝපන් සරම කලෝපි දීපන් මෙන්න බයිසි කරේ කලෝපන් සරම දීපන් සත්තරි කලෝපන් සරම දීපන් මේ සරම ඒකත් ගලවන්න ගලෝපිය අල්ලේ බ දන්නවා මං ගැන නරක මිනිහෙක් කරගන්න එපා oh no අයි අල්ලේ බ දන්නවනේ මං ගැන මට සල්ලි ඕන මට සල්ලි තමයි ජීවිතේ තේරුණානේ උඹට මේ දෙක ඕන නම් ඇන්දයි පොලිස් සල්ලි අරගෙන වරි හරිද දැන් ඵලයක් වටවලයා ඒ වටවලයා පුලිය අයියා නේදර ඉන්නේ මං යට දෙනවද මලක් ආසාවෙන් දඟලයි සමතන වටවලයා ඒ වටවලයා ඔඩි කොල්ලන් අයියා මොකද කරන්නේ පිස්සු කෙලින්න බෑ මල්ලි එකපාරට බය වෙනවනේ මෙතන පොලි අය ගෑනුනාන දිහා බලනවා නේද නෑ යකෝ මම බැලුවා අර ගෑණි වෙරලා විහාරත් අනිත් පැත්ත ගෑණි කියලා තබන් කියනකොට කරනවා කියලා කියන්න එපා අයියා මන් දැක්කා මොනවද කියන්නේ මම මොකද එන්න හදන්නේ මේ මල ඔයාට මට මල් දෙන්න එපා යකෝ මට මොන මල්ද මේ මට මල් දෙන්න වෙන තරම් ගෑනු ඉන්න පොලියට ගන්න ඊයා ඵලයන් හොයන්න ඔයා දකිත්ති මගේ හතරට මොන ඩක්ද මේ මයියන ඔය නම්බ මට නම් බෑ එපා අයියා අනේ අයියා ඉන්න මොන මකුලක් අනේ මේ අරතන ගිනි පොඩි යන්නේ ඉන්නේ අම්මට සිරි වෙනවා මං ඕකයි ගිය මාසේ සල්ලි වලුත් ගත්තා තාම සල්ලි දුන්නේ උඹට තේනම් වැඩි හරි ඒක තමයි අන්න පෙරේද එළවලු ජිලාගේ කරුවාංගෙම ගලවන්නේ අරුගේ උඹේ මොනා නැතිද දන්නේ නැහැ පුතේ උඹ පොඩ්ඩක් පරිස්සම් කරපන් අවයවත් ගලන්න පුළුවන් එයි මං විතරක් උඹලත් උගෙන් සල්ලි යන දෙනවා නේ පොල්ලෙට යකෝ මං උගෙන් ලක්ෂ 2ක් පොලියට ගත්තා දැන් ඇවිල්ලා මාස 6ක් වෙනවා යකෝ බලකෝ වචනයක්වත් කියනවාද කියලා අපි එහෙමයි පොලිය මුදලාලිය හදන්නේ බලන්න අවුරුද්දක් විතර යද්දී ඔබ මොන අවුරුද්දක්ද මාස 6ට ඔහොමනම් අවුරුද්දක් ගියත් ඔච්චර තමා බං මාධ්‍ය මාසෙකට ගන්න සල්ලි වගේක් කරන් තාම දුන්නේ හරි හරි උඹට ඒ සිතේම තමයි අනේ අම්බෝ මේ මම මෙතනට තෝගමගේ මොනවා අගලයි දන්නෙත් නැහැ මම මෙතනින් කැපෙනවා උඹ යන්නේ යනවා මම යනවා මට වැඩි අවුලක් නැහැ අවුලයිද බල්ලා කොර වල්ලා ගන්න මම මේ මල්ලි කොබන් සල්ලි දැන් මාස දෙකක් වුණා
තව පැය දෙකෙන් ගෙනත් දෙනවා. 4 වෙද්දි හරියටම සල්ලි ටික ගෙනත් දෙනවා පොලියත් එක්ක. ඔබ දන්නවනේ මං ගැන. හැබැයි බොරුවක් කරලා තිබ්බොත් ඔය දන්නවනේ මං ගැන. හරියටම පැය දෙකයි. පැය දෙකයි කියන්නේ පැය දෙකයි විනාඩියවත් පැය දෙක පැය එකමාරයි විනාඩි 59වත් නෙවෙයි. හරියටම පැය දෙකෙන් මට සල්ලි වුණා. මල්ලි. මම දුරයි කොහොමද? මල්ලි. ඔයාගේ ඔක්කොම මේ ගණිතේ වල අදින් ඉවරයි. ඔයා ගණිතෙන් ටික හරියට කියවෙන කාට ඔයාගේ වයිස් ඔක්කොම ගන්න දෙන්නේ. මම දැනුත් ඒ පැත්තට ගිහිල්ලා ඔයාලා දන්නවද අපි ඉතින් ආයේ අනිවාර්යෙන් ඔයාගේ වයිස් නම් ආච්චි කියේ. මං ගිහිල්ලා නම් අද ඔක්කොම ඉවරයි. මල්ලි. ඔබ ඇන්දෑවේ 4 වෙනි සල්ලි දෙන්න ඕනේ. එරක් දියන් ඈ. හරිද? දැන් පොලිය කිව්වනේ බං මේ ගෑණි සල්ලි ඔක්කොම ගෙවනවා කියලා. ඒ කොහොමද මම ගෑණි සල්ලි දෙන්නේ නැහැ. මං දැන් දවස් දෙක තුනක් දැක්කා ඔයාගේ ගෙදර නැති වෙනකොට පොලිය ගෙදර රින්ගනවා. ඒ කොහොමද බං? දැන් මෙතන යද්දිත් කියලා ගියේ. ඔව්. ගෙදර ගිහින් නයි ටික පියවන් ආවයි කියලා. මට